හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා Logic Labs කියන තවත් වීඩියෝ එකක් එක්ක. අද අපි බලන්න යන්නේ Grok කියන AI එකයි ChatGPT කියන AI එකයි අතර තරගයක් තියෙනවා. මොකද්ද හොඳම එක කියලා. දැන් අපි මෙතනදී මට මගේ ලැප් එකේ සිංහල කීබෝඩ් එකක් නැහැ. ඒක නිසා මං ටෙක්ස්ට් ටිකක් ටයිප් කරන් තියෙනවා. මේක තමයි අපි ටෙක්ස්ට් තුනේ පාවිච්චි කරන්නේ. අද මම මේ ටෙක්ස්ට් තුන ගිහලා දාලා බලමු. මම පළවෙනියටම ගන්නවා මේ මම Logic Labs කියලා YouTube channel එකක් කරනවා. අද මට වීඩියෝ එකක් කරන්න කම්මැලි වගේ මම උනන්දු කරන්න කියන ටෙක්ස්ට් එක අපි දැන් ඒක ගිහිල්ලා පේස්ට් කරලා බලමු. ඉස්සෙල්ලාම ඔයාගේ Google Chrome app එක මම open කරගන්නවා. මම ඉස්සෙල්ලාම ChatGPT එකට යනවා. අපි බලමු ඊළඟට දැන් Grok AI එකත් මේක මම open කරන් බලමු. දැන් තියෙනවා Grok AI එක. තියෙනවා Grok AI එක. දැන් අපි ඉස්සෙල්ලාම මේක ChatGPT එකට යවලා බලමු මම මොකද්ද කියන්නේ කියලා. දැන් යාගෙන Logic Labs YouTube channel එක කරන්නේ ගොඩක්ම වටින දෙයක්. එකකින් ඔයා ක්‍රියේට් කරන, එක්ස්ප්ලেইন කරන, බිල්ඩ් කරන හැකියාව ඩෙවලොප් වෙනවා. අද කම්මැලි තියෙන එක සාමාන්‍ය හැම ක්‍රියේටර් කෙනෙකුට එහෙම දවස් එනවා කියලා පොඩි නිකන් ඇඩ්වාන්ස් පොඩි ටෙක්ස්ට් එකක් අපිට දීලා තියෙනවා. ගොඩක් ඒවා කියලා තියෙනවා කම්ප්ලීට් කරන්න නෙවෙයි විනාඩි 5ක ස්ක්‍රිප්ට් එකක් ලියන්න විතරයි. ඒක ගොඩක් ලොකු විස්තරයක් දීලා තියෙනවා. මෙයා බලමු Grok AI එක මොකද්ද කියන්නේ කියලා. වීඩියෝ එකට කැම්මැලි ගතියක් ආවා. මෙයා ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා. මේ ChatGPT එක ප්‍රොෆෙෂනල් විදියට කතා කරනවා. මට තේරිච්ච දේ විදියට නම් Grok AI එකට ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා වගේ මට නම් පේන්නේ. ආල්ට පේන්නේ යා ටිකක් ෆ්‍රෙන්ඩ්ලි විදියට රෙකෝඩින් එක ගැන කියලා තියෙනවා. එහෙම ඊට පස්සේ අපි දෙවෙනි ටෙක්ස්ට් එක දිහා බලමු මේ දෙන්න මොකද කරන්නේ. මම දෙවෙනි ටෙක්ස්ට් එක විදියට හදාගත්ත Python වලින් හાર્ට් එකක් ඇඳෙන විදියට කෝඩ් එකක් හදලා දෙන්න කියලා. හැබැයි ඒක මැද්දේ Logic Labs කියලා ලියන්නත් ඕනේ කියලා තමයි මම කියන්නේ. බලමු මේක ChatGPT එකට දිහා. බලමු මොකක්ද කියන්නේ කියලා. Python භාවිතා කරලා ස්ක්‍රිප්ට් එකක් හදලා දුන්නා. මේකෙදි මෙයා කියන විදියට වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් වෙනවලු. මේ මැද්දේ heart shape එක draw කරනවලු. මැද Logic Labs කියලා ටෙක්ස්ට් එකක් print කරනවලු. මේක YouTube එකට මෙහෙම දාන්න පුළුවන් කියලා එයා ටයිටල් එකක් දීලා තියෙනවා. කැමති නම් කියන්න කියලා ඇනිමේෂන් වගේ එකකින් හදන්න කියලා. බලමු මේක Grok AI එකට දාලා තියෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. ඔයාට පේනවා මේකෙදි තියෙන අසංක බ්‍රෝ ඒ වගේ කියන්නේ අසංක කියන්නේ මේක මගේ තාත්තගේ account එක මම use කරන්නේ. මගේ එක නෙවෙයි. ඒක නිසා එහෙම දාන්නේ මේ channel එකේ ගැලපෙන ලස්සන hard Python එකක් හදලා දෙනවලු. මෙයා Grok එකට friendly විදියට කතා කරනවා. ChatGPT ටික serious විදියට කතා කරනවා. එයාත් සාමාන්‍යයෙන් ටික ලොකු එකක් හදලා දීලා තියෙනවා. භාවිතා කරන විදිය ගැන මෙයා මේකක් දීලා තියෙනවා. දැන් මේ ChatGPT එහෙම එකක් දීලා නැහැ. ChatGPT දීලා තියෙන මේක වෙන විදිය විතරයි. මෙයා මේක යූස් කරන විදිහට කියලා දීලා තියෙනවා. තව එයා කස්ටමයිස් කරගන්න ඕන විදියක් ගැන කියලා දීලා තියෙනවා අපිට. ඊපස්සේ මේ වගේ දේවල් තමයි දීලා තියෙන්නේ. අපි දැන් බලමු තුන්වෙනි ටෙක්ස්ට් එක දීලා. මේක මොනවාගේ රිප්ලයි එකක් දන්නේ බලමු. ඉස්සෙල්ලා මේ Grok AI එකට දාලා බලමු. යාඩිය මේකෙදි ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරා. යා ෆ්‍රේස් රිවීල් එකක් කරාද කියලා අහල් තියෙනවා අපෙන්. මම එකක් දීලා තියෙනවා ෆේස් රිවීල් එක බලන්න මට හිතුනේ මේක තමයි Logic Labs කියන්නේ. Logic Labs lab එකක් labs එකක් කියනවත් නම් ඒක තේරෙන්නේ නැහැ. මම නිකන් වීඩියෝ එකක් දෙන්න ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් දැම්මේ නැහැ. හැබැයි මෙයා හිතලා ඒකට රිප්ලයි එකක් දාලා තිනවා. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මෙතන මේ
Grok AI එකේ අපිට පුළුවන් එයාගේ ෆන් මෝඩ් කියලා මෝඩ් එකක් තියෙන එක අන්ලොක් කරන්න. අපි ඒක දාලා බලමු. මේ ඩයිප් කරනවා ඔයාගේ ෆන් මෝඩ් එක මේ අන්ලොක් කරන්න කියලා. දැක්කනේ එයා ෆන් මෝඩ් එක දාලා තියෙනවා. ලොජික් ලැබ්ස් එකට මාලා ගෑන්නයක් වගේ තුන දාලා තිනවයි කියලා. එයා ටිකක් අර හින්ට් එකක් දෙනවා වගේ කතා කරනවා. මෙයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරනවා. අපි බලමු ChatGPT එකෙන් දාලා. බලමු මොකක්ද කියන්නේ කියලා. ෆන් මෝඩ් එක එයාගෙත් ෆන් මෝඩ් එකක් තියෙනවා. මම මේක නම් දැක්කේ නෑ. මෙයාගේ ටිකක් මේ කියන්නේ අපිට AI එකක් කියලා දැනෙනවා. මෙයා ටිකක් අපිට ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරනවා. ඔයාලට ටික හොඳටම පේනවා මේ ටෙක්ස්ට් එක දැකලා දැක්කාම. ඔයාලටත් ඕනනම් පුළුවන් මෙයාගේ try කරලා බලන්න. මේ වීඩියෝ හොඳයි කියලා තියෙනවා නම් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක press කරගෙන යන්න, like කරන්න, comment කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. bye.